තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් අලුත් දෙයක් කියන්නට කියලා හිතුණා මට ඔයාලට. පොළොන්නරුවෙන් මේ ඇහෙන කටහඬ අලුත්ම කටහඬක් කියලා මම පෙර වීඩියෝ වලත් ඔයාලට කියලා තියෙනවා. ඉතින් මේ කටහඬ ගැන අහලා තියෙන කට්ටියන්ට නම් අලුත් කටහඬක් නොවෙන්නට පුළුවන්. අලුතෙන් අහන කට්ටියන්ට නැවුම් කටහඬක් වෙන්නට පුළුවන්. වීඩියෝ එක අවසාන වෙනකන් චුට්ටක් රැඳෙන්න පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬත් එක්ක සෝභාදහම කියන්නේ හරිම පුදුමාකාරයි. මේ විශ්වය තුල අරුම පුදුම දේවල් මේ 2026 නව වසරේ සිද්ධ වීම රැසක් සිද්ධ වෙන්නට නියමිතයි. ඉතින් ඒ සම්බන්ධව තමයි මෙම වීඩියෝ එක තුලින් අනාවැකි කීපයක් මම මේ ප්‍රකාශ කරන්නට සූදානම් වෙන්නේ. 2026 අවුරුද්ද පටන් ගන්නවත් එක්කම අපේ පුංචි මාතෘභූමියට එක নানা ප්‍රකාර සෝභාදහමෙන් ප්‍රශ්න ගොඩක් කම්කටොළු ගොන්නකට පීඩාකාරී ස්වභාවවල් ගොන්නකට අපට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ තරමටම ප්‍රශ්න රැසක් මේ ස්වභාවදහමෙන් අපේ රටට ඒමට නියමිතව තිබෙනවා. ඉතින් ඒක නිසා අපේ පුංචි රටේ උගත් බුද්ධිමත් මහතුරු කීප දෙනෙක් ඉන්නවා අනාවැකි කියන. ඒ වගේම උගත් බුද්ධිමත් නෝනලත් ඉන්නවා කීප දෙනෙක්ම අනාවැකි කියන. ඒ වගේම ස්වාමින් වහන්සේලා කීප දෙනෙකුත් වැඩවසනවා අපේ ලංකාවේ අනාවැකි කියන. ඉතින් ඒ කෙසේ කොහොම ඒ බුද්ධිමත් පුද්ගලයන් කෙසේ කොහොම කීවත් පොළොන්නරුවෙන් මේ හෙන කටහඬින් අමුතු අරුම පුදුම දේවල් තමයි මේ කටහඬින් පිට වෙන්නේ. පෞගේ දවස්වල අර අපේ රටට පිට රටකින් අපේ මුහුදු වෙරළ තීරයත් එක්කම සම්බන්ධ වෙලා තිබුණු ඔය නැව් දෙක ගැන අපේ රටේ මේ දවස්වල ගොඩක් ප්‍රචලිතව කතා බහ වෙන කතාවක්. ඒත් එක්කම මැද පෙරදිග අහසයට තිබෙන මේ යුද්ධය ගැන බොහෝ දෙනා කතා වෙන, ඒ වගේම මුළු ලෝකෙම කතා වෙන ආందోලනාත්මක ප්‍රශ්නයක්. වීඩියෝ එක අවසාන වෙනකම් බලන් ඉන්න. ලංකාව තුල වගේම ජාත්‍යන්තරයේ දක්වත් අනාවැකි කීපයක් කියවෙනවා මේ වීඩියෝ එක තුල. ඉතින් අනාවැකිය පළ කරනවා කියන්නේ අපේ ලංකාවේ පමණක් උදවියට නම් ලොකු දෙයක් වෙන්නේ නැති. හැබැයි පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ අනාවැකිය පළ කරනවා කියන්නේ එච්චර දෙයක් නෙවෙයි. හැබැයි අනිත් මහතුරුන්ටත් අනිත් බුද්ධිමත් මහතුරුන් වහන්සේලාටත් අනාවැකිය පළ කරනවා කියන්නේ එච්චර දෙයක් නොවෙන්නට පුළුවන්. හැබැයි මේ අහන කට්ටියන්ට පුදුම හිතෙන්නත් පුළුවන්. හැබැයි මේ මොහොතේ මම කියන්න කැමතියි මම මේ අනාවැකියක් කියලා මම පොරක් කියනවා කියන එක නෙවෙයි. මම චරිතයක් කියනවා කියන එක නෙවෙයි ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ විශ්වය තුල තිබෙන්නා වූ මේ පුංචිම පුංචි ශ්‍රී ලංකාව කියන බින් කටස තුල ජීවත් වෙන අපි සියලු දෙනාම මේ සෝභාදහමෙන් වෙන දරුණු විපත් එක්කම සමාජයේ එදිනෙදා සිද්ධ වෙන ක්‍රියාවන් සමගම ඒට මුහුණ දෙන්නට කොහොමද සිදුවන්නට වෙන්නේ, ඒකට මුහුණ දෙන්නේ කොහොමද අපි කියන එක පිළිබඳවයි මම මේ මතක් කරන්නේ. හැබැයි ඒ වෙලාවේ මේ කියමන තුල මම ඉස්සෙල්ලා කිව්වා වගේම මම පොරක් නෙවෙයි. මම චරිතයක් නෙවෙයි. එහෙම හිතන්න එපා මේ වීඩියෝ එක
අහන ඔයාලා. මම පොරක් නෙවෙයි, මම චරිතයක් නෙවෙයි, අපි පොරක් වෙමු, අපි චරිතයක් වෙමු කියලා අපේ ලංකාව අපි ඔක්කොම එකතු වෙලා ගොඩ ගමු. ඒක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අපේ රටට අපි ගොඩක් ආදරය කරමු. ආදරේ නැහැ කියනව නෙමෙයි ඔයාලා. තිබ්බට වැඩිය අපි ගොඩක් ආදරය කරමු. පහුගිය දවස්වල වැලන්ටයින් සමරන්න නැති මුළු ලංකාවෙම. වැලන්ටයින් සමරන තැන ඒ සමරන දවසේ එක එක නානප්පකාර දේවල් අප රට තුල සිද්ධ වෙනවා. හැබැයි පමණක් කට්ටියන්ට නම් ඒවා අරුම පුදුම දේවලුත් නෙවෙයි. පමණක් කට්ටියන්ට පුදුම හිතන සාගත දේවල් ඒවා. මම කියන්න උත්සාහ කරන්නේ වැලන්ටයින් දවස ගැන ගත්තේ මම කියන්න උත්සාහ කරන්නේ ඔයාලට වැලන්ටයින් දවස කියන ඒ දවස උපමා කරගත්තේ වැලන්ටයින් කියන දවසට ගොඩ දෙනෙක් ආදරවන්තයෝ එහෙම නැත්නම් පෙම්වතුන් පෙම්වතියන් ගොඩක් ආදරේ ප්‍රකාශ කර ගැනීම සිද්ධ වෙනවනේ. මම නිකමට ඔයාලගෙන් අහන්නේ ඔයාලගේ හදවත් වලට තට්ටු කරලා චුට්ටක් අහන්න බලන්න. ඒ කොල්ල කාලේ, කෙල්ල කාලේ, එහෙම නැත්නම් ඒ බාල වයස් සීමාවල කියන මේ පුංචි දරුවෝ නෙවෙයි හොඳේ. අවුරුදු 18, 16, 20 ඔන්න වයස් සීමාවල. ඒ වයස් සීමාවලට බාල වයස් සීමාවල කට්ටිය කියලා කියන්නේ තේරෙන්නේ නැත්තේ නෙවෙයි. තේරෙනවා. තේරුණාට නොතේරෙන ගානට තමයි වැඩ කටයුතු කරන්නේ. අන්න ඒ කාලේ මම ඔයාට ගොඩක් ආදරේ කියලා ප්‍රකාශ කරද්දී තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය ඒ කාලේ පටන්ම තමන්ගේ කසාද ජීවිතයට පැමිණෙනවා තුරුම මම ඔයාට ගොඩක් ආදරේ කියලා කියනවා. ඔයාලගේ හදවත් වලට චුට්ටක් තට්ටු කරලා බලන්න කසාද ජීවිතේ පටන්ගෙන දරුවෙක් දෙන්නෙක් 3 දෙනෙක් හැදුවට පස්සේ වැලන්ටයින් දවසට ආදරේ කිව්වා හා සමානවම එක අවුරුද්දකට සැරයක්වත් තමන්ගේ බිරිඳට එහෙම නැතිනම් තමන්ගේ ස්වාමි පුරුෂයාට ආදරේ කියපු වෙලාවක්, ආදරේ කියපු වචනයක්, ආදරේ කියපු ඒ තප්පර කිහිපයක් තමන්ට මතකද කියලා චුට්ටක් බලන්න. මොකද අර මුලින් ආදරේ කියන වචනේ වාර ප්‍රමාණය වැඩි. අවසානට යන්න ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ගෙවෙන්න තමන් ඉන්න තැන කොතනකද කියන එකවත් තමන්ට මතක නැහැ. ඒ තරම්ම කාර්යබහුල රාජකාරී වලින් පිරිච්ච කාලයක් තමයි දැන් මේ තියෙන්නේ. ඒ තරමට කාර්යබහුලයි. තමන්ගේ ගෙදර දොර ගැනවත් හොයන්න වෙලාවක් නැහැ. දරුවෝ ගැනවත් හොයන්න වෙලාවක් නැහැ. ඒ තරම්ම සල්ලි මිලමුදල් පස්සේ තමයි හම්බාගෙන යන්නේ. කොච්චර හම්බ කරත් අපි අරන් යන්නේ නැහැ. අපි මැරෙන මිනිස්සු. ඒක හිතන්න ඕන. මම එහෙම කතාවක් කතා කරේ අර මුලින් මතක තිබ්බට අවසානයට මතක නැහැ කියන කතාව මම කතාවක් ගොනු කරේ එතන. රට ගැන වුණත් මම කියන්නට යන්නේ සූදානම් වෙන්නේ මුල තමන්ගේ කාර්යය කෙරෙනකන් රටට ආදරේ කියා රට ගැන මාර විදිහට ගුණ වර්ණනා දෙන්නේ. කාර්යය සිදු වුණාට පස්සේ තමන්ගේ කාර්යය ඉෂ්ට සිදු වුණාට පස්සේ රට වලපල්ලට ගියත් රට ගැන හිතනද කාලයක් වෙලාවක් දවසක් නැති වෙනවා. අපේ ඔය රටේ ඉන්න ඔය උගත් බුද්ධිමත් මහත්තුරුන්ට හා සමානවම මේ සමාජයේ ජීවත් වෙන ආදරණීය පුංචි
මිනිස්සුන්ට පවා රට ගැන ආදරය කරන්න වෙලාවක් නැති වෙනවා. රට ගැන ජාත්‍යන්තරය ගැන තොරතුරු බිඳක්වත් දැනගන්නට අවස්ථාවක් නැති වෙනවා. ඕමනාවක් නැති වෙනවා. හිතන්නට කාලයක් වැය කරන්නෙත් නැහැ. හේතුව ඒ තරම්ම මේ කාර්යබහුල තත්ත්වයක් තමයි එදිනදා ජීවිතය තුළ Tamanට යෙදෙන්නේ. ඉතින් ඒකින්ද මම අර වැලන්ටයින් දවස ගැන කියලා ඒ සම්බන්ධව මතක් කරලා එතනත් ඔයාලට කතාවක් මම කියලා උත්සාහ කරේ අපේ රට පිළිබඳව ආදරය කරන්න කියන එක තමයි මේ මතක් කරේ. මොකද මුලින් ඇත්තටම රටට ආදරය කිය තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය කවුරු කියන්නේ. පස්සේ තමන්ගේ කාර්යය සිදු වුණාට පස්සේ රට වලපල්ලට ගියත් මිනිසුන්ට ගාණක් නැති වෙනවා. ඉතින් ඒකින්ද අපේ රටටත් මේ මැද පෙරදිග අහසයට තියෙන ගැටුම්කාරී තත්ත්වයක් එක්ක අපේ රටටත් කොමුන් හෝ සිදුවීමක් සිද්ධ වේවිද කියලා අපේ රටේ ආදරණීය අහිංසක ජනතාව බියටපත් වෙලත් ඇති පමණක් උදවිය සැකේකුත් තියාගෙන නැති පමණක් උදවිය එඩිතරව මුහුණ දෙන්නටත් බලාගෙන ඇති. පමණක් අනාවැකි කියන උගත් බුද්ධිමත් මහතුරුන් ඕනලා කියලා තිබ්බා අපේ රටටත් ඔය මැද පෙරදිග අහසයට තියෙන යුද්ධයෙන් පීඩාකාරී එහෙම නැත්නම් ඒ යුද්ධයෙන් බලපෑමක් අපේ රටටත් සිද්ධ වෙනවා කියලා තිබ්බා. මම දැක්කා සමාජ මාධ්‍ය ජාල තුල YouTube වල Facebook වල මම දැකලා තියෙනවා. ඔය අනාවැකි කියන උගත් බුද්ධිමත් පිරිස අපේ රටටත් අපේ මේ පුංචි ශ්‍රී ලංකාවටත් සතුරු ආක්‍රමණයක් සිද්ධ වෙයි කියලා පිට රටවල වලින්. ඉතින් මම මේ මොහොතේ මතක් කරන්නේ කොච්චර කවුරු කොහොම අනාවැකි කිව්වත් පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬින් මම මේ කියන්නේ බය වෙන්නට එපා. සැකයක් තියාගන්නට එපා. මේ විශ්වයේ විසින් කිසිම සතුරු ආක්‍රමණයක් විදේශ රටවල් වලින් කිසිම සතුරු ආක්‍රමණයක් අපේ රටට එන්නට ඉඩ තියන්නේ නැහැ කියන එක මේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ මම ඉතාමත් සතුටින් මතක් කරනවා මගේ ලංකාවාසී ආදරණීය සියලුම ජනතාවට. අපේ රටට ගොඩක් අපි ආදරේ. මේ රට මගේ රට, මා ඉපදුණු රට. ඉතින් ඒකෙන්ද අන්න ඒ විදිහට හිතන්න රටට ගොඩක් ආදරය කරන්න. රට පිළිබඳව අසුබවාදී විදිහට හිතන්න එපා. තමන්ගේ රට පිළිබඳව ගොඩක්ම උසස් මට්ටමින් තමන්ගේ ධනාත්මක සිතුවිලි වලින් තමන් හිතන්න. එතකොට තමන්ගේ රට පිළිබඳව නිවැරදි හැඟීමක්, නිවැරදි අවබෝධයක්, නිවැරදි ආදරයක් අපේ රට පිළිබඳව ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් අන්න ඒ විදිහට හිතුවොත්. ඉතින් ඒකින්ද අපේ රටට කිසිම අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය මැද පෙරදිග තියෙන යුද්ධයත් එක්ක ගත් විට අපේ රටට කිසිම සතුරු ආක්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. නැවත මොකද තිබුණු යුද්ධය ඒවකට හිටපු ජනාධිපතිතුමා ඉවර කළා දාලා තියෙන්නේ. ඉතින් ඒකින්ද නැවත අපේ රටේ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. මේ රටවල් අතරින් ගත් විට මේ ලෝකේ තියෙන රටවල් අතරින් ගත් විට ඉතාමත්ම ශ්‍රේෂ්ඨම අපේ මේ විශ්වයේ ඉන්න ඉහළම මුදුන් මල්කඩ අපේ මේ ලෞතුරා ජීවමානව ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමයි ජීවමානව වැඩවසන ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමයි අපේ මේ විශ්වයේ ඉන්න ඉහළම මුදුන් මල්කඩක් විදිහට අපි සලකනවනේ. ඉතින් ඇත්තම කතාව ඒක තමයි මේ විශ්වයේ ජීවමාන ලෙසින් වැජබෙන ඉහළම මුදුන් මල්කඩ තමයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එයා සමානවම තමයි මේ ලෝකෙම තියෙන රටවල් අතරින් ගත් විට ඉහළින්ම වැජබෙන්නට ඉහළම තැනක තියන්නට පුළුවන් ඉහළම තැනක වටිනාකමක් තියෙන මුළු ලෝකේ උසස්ම රට පුංචි උනාට මුළු ලෝකේ පුංචි මේ බින්කඩස උනාට මුළු ලෝකේ ඉහළින්ම තැන වැජබෙන ඉදිරි අනාගතයේදී තව පුංචි දවස් කිහිපයයි තියෙන්නේ. පුංචි දවස් හෝරා කිහිපයක් තියෙන්නේ. පුංචිම මාස කිහිපයක් තියෙන. ඉතින් මේ ලෝකේ ඉහළින්ම වැජබෙන්නට ඉහළම තැනට යන්නට තියෙන මේ එකම රට තමයි
අපේ මේ පුංචි ශ්‍රී ලංකාව. ඉතින් ඒකින්ද මුළු ලෝකෙටම හෙට අනිද්දා වැඩ පෙන්නන මුළු ලෝකෙම ආందోලන වෙන සිදුවීම් රැසක් අපේ රටේ සිද්ධ වෙනවා. හැබැයි සිදුවීම් රටක් කියන්නේ රැසක් කියන්නේ මේ නරක පැත්තෙන් නෙවෙයි හොඳ පැත්තෙන්. ඒ තරම්ම අපේ රට මේ විශ්වය කියන්නේ හරිම පුදුමාකාරයි. මේ මුළු ලෝකෙම්ම තියෙන රටවල් අතරින් අපේ රට ඉහළම තැනක් ඔසවලා තියන්නට විශ්වය තීරණය කළා ඉවරයි. ඒ කොයි විදිහටද කින්ද මන්ද කියන එක මම මේ මොහොතේ කියන්නම්. ඒ කොයි විදිහද කින්ද මන්ද කියන එක කියලා කියන්නේ නරක විදිහට නෙවෙයි. සාමාන්‍ය විපත් අනම්බර ඒ විපත් අර මේ ඒ සම්බන්ධව අනුතුරු ඒ සම්බන්ධව නෙවෙයි කියන්නේ රටේ සුගතිගාමියක් වෙන්නට. ඒ කියන්නේ රටේ අනාගතය වෙනුවෙන් හොඳ දෙයක් සිද්ධ වෙන්නට. මේ ලෝකේ ඉහළින්ම වැජබෙන්නට ඉහළින්ම වරම් වාසනාව හිමිකම් දරන එකමම පුංචි බින් කටස තමයි මේ ශ්‍රී ලංකාව කියන අපේ මාතෘ භූමිය. ඉතින් ඒකින්ද ලෝකෙම ආందోලනාත්මක වෙන සිදුවීමක් සිද්ධ වෙනවා ළඟදීම. තව පුංචි කාලයයි තියෙන එකට. ඉතින් ඒකින්ද ඒ කාලය ගත්තොත් එහෙම ළඟදීම කිව්වොත් එහෙම පුංචි දවස් කීපයක් තියෙන කියලා කිව්වොත් එහෙම ඔයාලට ඒක පුදුමාකාර දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ළඟදීම කිව්වොත් එහෙම ඇත්තරම 2027 9 වෙනි මාසේ වෙන්නට ඉස්සෙල්ලා 2027 9 වෙනි මාසේ වෙන්නට ඉස්සෙල්ලා ඒ දේ අපේ රට තුල සිද්ධ වෙනවා. එතකොට මුළු ලෝකෙටම අපේ රට වැදගත් වෙනවා. මුළු ලෝකෙම අපේ රටෙන් පිටපතනවා. මුළු ලෝකෙම ක්‍රියාත්මක වන්නට මුළු ලෝකෙම අපේ රට ගැන පුදුම ආදරයක් යුතුව බලන්නට සිද්ධ වෙනවා. කොච්චර ගෙරහිලිකම් තිබ්බත් මණ්ඩපයහරවල් ජාත්‍යන්තරයෙන් අපට ආවත් අපේ රට ළඟ වැඳ නමස්කාර කරන්නට අනිත් රටවල් ටිකට මේ ලෝකේ ඉන්න අනිත් රටවල් ටිකට ඔන්න ඔය කිව්ව කාල වකවානුව තුල යනකොට මුළු ලෝකෙම රටවල් අපේ රටට වැඳ නමස්කාර කරන්නට කාලයක් එනවයි කියන එක මම මේ මොහොතේ සතුටින් මතක් කරනවා. ඉතින් ඒකින්ද කිසිම සතුරු ආක්‍රමණයක් විදේශ රටවල් වලින් අපට එල්ල වෙන්නට දෙන්නේ නැහැ අපේ රටට මේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ. ඒක අනාවැකියක් නෙවෙයි මම කියන්නේ. ඒක මගේ කියමනක්. නැත්තම් ඒක අනාවැකියක් කියලා හිතයි නැත්තම්. ඉතින් ඒ දේ සිද්ධ වෙනවා. අර 2027 අර කිව්ව මාස කීපය තුල ඒ මාසෙන් මෙහාට ඒ දේ සිද්ධ වෙනවා. ඉතින් පමණක් කට්ටිය හිතන් ඇති මොකද්ද මේ කිව්ව කතාව කියලා. මම මේ මොහොතේ අහන්නට කැමතියි ඔයාලගෙන් ඇත්තටම රට පාලනය කරන්න ජනාධිපති කෙනෙක් අවශ්‍යද? රටක් පාලනය කරන්න ජනාධිපති කෙනෙක් අවශ්‍යද? රයිට්. අපි අවශ්‍යයි කියලා අපි කියමුකෝ. මොකද රටක් පාලනය කරන්න ජනාධිපති කෙනෙක් අවශ්‍යද කියලා ඇහුවොත් එහෙම ඔයාලට ඒක ලොකු ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්. අපි අවශ්‍යයිද කියලා එහෙම මම නැවත දෙපාර තුන්පාර ඇහුවොත් මොකද්ද මේ අහන්නේ කියන එක ඔයාලට හරියට තේරුමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති කෙනෙක් අවශ්‍යයි කියලා ඔයාලා හිතනවා නම් ඇත්තටම මේ ජනාධිපතිතුමාකට ඒ අපේ රට පාලනය කරන ජනාධිපති කෙනෙකුට රජපුටුවක් අවශ්‍යද? AC කාමර අවශ්‍යද? කැරකෙන පුටු අවශ්‍යද? ස්කෝඩ් එකක් අවශ්‍යද? ස්කෝඩ් එකක් කිව්වොත් එහෙම නැත්නම් අපේ මේ ආරක්ෂක වළල්ලක්. එයාගේ ආරක්ෂාවට. එහෙම දෙයක් සිදු වෙන්නට අවශ්‍යද? හැබැයි මේ දැන් තියෙන තත්ත්වෙත් ගත්ත ගමන් මේ වසර 70 ගානක තිබ්බ යුගයත් එක්ක බලනකොට එහෙම දේවල් පැවතෙමින් තියෙනවා. හැබැයි මේ දේ වෙනස් කරන්නට වෙන්නේ නැහැ කියලා ඔයාලා හිතුවට අර මුල ඉඳන්ම ආපු
ක්‍රියාපටිපාටිය මේ වසර 70 ගානටම මේ දේශපාලන ඉතිහාසෙත් සිද්ධ වීගෙන යනවා ඉතින්. ඉතින් ඒ කෙසේ කොහොම කිව්වත් ළඟදිම ওই தත්ත්වේ නැති වෙයි. ආරක්ෂක වලලු එක්කෙනෙක්වත් නැති වෙයි තමන්ගේ ආරක්ෂාවට. AC කාමර නැති වෙයි, කැරකෙන පුටු නැති වෙයි. අලුත් දෙයක් මේ විශ්වයෙන් සිද්ධ වෙයි. එවිට ජනාධිපති කෙනෙක් කියලා වෙනම පත් වෙන්නට නැහැ. කට්ටිය හිතනවා ඇති මොකද්ද මේ කියමනේ තේරුම කියලා. කට්ටියන්ට හිතන්න පුළුවන් ඔය පමණක් අනාවේක කියන කට්ටිය තිබ්බා ගොඩ දෙනෙක් හොඳේ. අපේ දැන් ඉන්න අපේ ජනාධිපතිතුමා, අපේ රටේ ජනාධිපතිතුමා මේ 2027 වෙන්න ඉස්සෙල්ලා, එහෙම නැත්නම් මේ 2026 අවසාන වෙන්න ඉස්සෙල්ලා, එහෙම නැත්නම් මේ 2030 වෙන්න ඉස්සෙල්ලා අර කලින් හිටපු ජනාධිපති කෙනෙකුට ඌ සිද්ධ වුණා හා සමානවම තමන්ගේ ජනාධිපති ධූරය අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා කියලා කියනවා ඔය අනාවේක කට්ටිය. හැබැයි මම නම් කියන්නේ මේ මොහොතේ ඒ කොච්චර අනාවේක කියන කට්ටිය එහෙම කිව්වත් පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬින් කියන්නේ මේ අවුරුදු 5ත් ඒ වගේම තවත් අවුරුදු 5කොත් මේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ නියත වශයෙන්ම ජනාධිපති ධූරය හොබවන්නේ දැන් මේ ජනාධිපති ධූරය හොබවන අනුර කුමාර දිසානායක සහෝදරයාම කියන එක තමයි මම මේ මොහොතේ මතක් කරන්නේ. ඉතින් ඔයාලට සහෝදරයා කිව්වට පස්සේ මම එහෙම කිව්වට පස්සේ ඔයාලට හිතන්න පුළුවන් මම මාලිමාකාරයෙක්, එහෙම නැත්නම් මම JVP කාරයෙක් කියලා හිතන්න පුළුවන්. ඒ JVPට කඩේ යනවා කියලා හිතන්න පුළුවන්. එහෙම හිතන්න එපා. අපි කවුරු වුණත් ඔය නැහැ කියලා කවුරු කොහොම කීවත් හැම පක්ෂයකටම ඡන්දෙ දීලා තියෙනවනේ. හැම පක්ෂයකටම කඩේ ගිහිල්ලා තියෙනවනේ ඔය කට්ටිය. නොගිය කෙනෙක් නැහැනේ. හැබැයි මේ මොහොතේ මම මාලිමාව ආණ්ඩුවට කඩේ යාමක් නෙවෙයි මේ සිද්ධ කරන්නේ. මට දෙයක් කියන්නට හිතෙනවා. ඒ දේ මම කියනවා. හැබැයි මම කියන්නේ තව අවුරුදු 15 20 මේ ආණ්ඩුව කරනවා කියලා මම කියන්නේ නැහැ. මේ අවුරුදු 5 ඉවරුණාද තව අවුරුදු 5ක් කරනවා. අනිවාර්යයෙන්ම මාලිමාව ආණ්ඩුව මේ අවුරුදු 5 ඉවරුණාද තව අවුරුදු 5ක්ම මාලිමාවේ මේ අනුර කුමාර දිසානායක සහෝදරයම තමයි ජනාධිපති ධූරය හොබවන්නේ. ඒක කොහොම කෙසේ කොහොම කිව්වත් කවුරුත් අනාවේක කියන කට්ටිය කිව්වත් මොකද ඔය අනාවේක කියන කට්ටිය වැඩිපුරම කියලා තියෙන වැඩිපුරම කියන්නේ සියලු දෙනාම කියන්නේ 2027 එහෙම නැත්නම් 2026 එහෙම නැත්නම් 2030 වෙන්නට ඉස්සෙල්ලා කලින් හිටපු ජනාධිපතිතුමාට වගේම රට තමන්ගේ රාජකාරියෙන් බැහැර වෙලා වෙලපහම ජනාධිපති ධූරයෙන් නික්ම වෙන්නේ වෙයි කියලා කියන්නේ. ඉතින් ඡන්දයක් අවුරුදු 5කට සැරයක් කෙනෙකුට ජනාධිපතිවරණයක් අවුරුදු 5කට සැරයක් කෙනෙකුට අරකට හොයි මේකට හොයි හැම එකටම හොයි කිකියා බුද්ධිමත් විදිහට තීන්දුව තීරණයක් අරන් කතරයක් ගැහුවට පස්සේ කතරක ගහ අවුරුද්දෙන් එකමාරෙන් දෙකෙන් කතරක ගහ රාජකාරි මට්ටමින් නිරපාහරින්න කට්ටිය සූදානම් වෙනවා නම් ඒ මෝඩ අදහස නැති කරගත්තාට කමන්නේ. ශ්‍රී ලංකාව කියන මේ මාතෘ භූමියේ ජීවත් වෙන සියලු දෙනාටම මම මේ මතක් කරන්නේ. ඔයාලා හිතන්න එපා මේ අවුරුදු 2027 වෙනකොට ජනාධිපතිතුමාගේ වෙනස් වීමක් සිද්ධ වෙයි කියලා. 2030ට ඉස්සෙල්ලා කලින් හිටපු ජනාධිපතිතුමා වගේ ලොකු වෙනසක් සිද්ධ වෙයි කියලා හිතන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නට ඉඩ තියන්නෙත් නැහැ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ. ඔයාලට හිතන්න පුළුවන් මේ කටහඬෙන් මොකද්ද මේ කියන්නේ පිස්සුවෙන් වගේද කියන්නේ කියලා. ඒවා කීවේවා ඉෂ්ට සිද්ධ වෙනවද කියලා පොඩ්ඩක් ඉස්සරහට ඔයාලත් බලන් ඉන්න. රයිට්. ඉතින් ඒකින්ද 2030 වෙනකොටත් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ රටේ ජනාධිපතිතුමාට නියත වශයෙන්ම ජනාධිපති 2030 වෙනකොටත්
අනුර කුමාර දිසානායක සහෝදරයාමයි 2030 ඉඳන් 2035 වෙනකොටත් නියත වශයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාමයි මේ අවුරුදු 10 එක දිගටම අනුර කුමාර දිසානායක සහෝදරයාට රටේ ජනාධිපති වෙන්නට විශ්වයෙන් ඉඩක් දීලා තියෙන කියන එක මතක් කරනවා. ඒත් එක්කම නැවත මම පිටිපස්සට එන්නම්. අර පිටිපස්සට කියන්නේ අර ඉස්සෙල්ලා කියපු කතාවට. ඒ ජනාධිපති ධූරය ඒ අවුරුදු 10 තුල අනුර කුමාර දිසානායක සහෝදරයා හොබවද්දී විශ්වයේමුත් එනවා එක්කෙනෙක් මම 2027 අර කියපු මාසයේ තුල කියපු මාසයෙන් මෙහාට විශ්වයේමුත් එනවා සුදුස්සෙක් අනුර කුමාර දිසානායක සහෝදරයා සමග අපේ මේ රට ආධ්‍යාත්මික රටක් විදිහට මුළු ලෝකයට පෙන්වන්නට ඒ තරම්ම බල සම්පන්න ඒ තරම්ම හාස්කමකින් යුතුව වැඩ පෙන්වන්නට පුළුවන් ඒ තරම්ම හිතා ගන්නට බැරි පින්වන්ත පුජ්‍යලයක් වෙනවා අනුර කුමාර දිසානායක සහෝදරයා සමග අපේ මේ පුංචි මාතෘ භූමිය දිනු කරන්නට. හැබැයි ඒ පුජ්‍යලයා කවුද කින්ද මන්ද කියන එක ඉස්සරහට බලන් ඉන්න ඔයාලා. මම දින අවුරුද්ද කිව්වා, දින මාස ගාන කිව්වා. එතකොට එයා ආවට පස්සේ ජනාධිපති එයාද අනුර කුමාර දිසානායක සහෝදරයාද කියලා වෙන එක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැහැ. එයා ආවත් අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාම තමයි. එයා එන්නේ ජනාධිපති පට්ටම් ගන්න නෙවෙයි. අගමැති පට්ටම් ගන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඇමති മന്ത്രിකමක් ගන්නවත් නෙවෙයි. ප්‍රාදේශීය සභාවක, පළාත් සභාවක മന്ത്രി ඇමති කමක්වත් ගන්න නෙවෙයි. නගරාධිපති කමක් ගන්නවත් නෙවෙයි. විශ්වයෙන් පහළ වෙනවා ඒ තරම්ම බල සම්පන්න, ඒ තරම්ම හාස්කමකින් යුතුව අපේ මේ රටේ ඉන්න ඔය නූගත් සමාජයේ සුදුසු විදියට ධර්මානුකූල සිතුවිලින් හැඩ ගන්නවාගෙන මේ ලෝකයේ ඉහළම මුදුන් මල් කඩක් විදියට මේ පුංචිම පුංචි ශ්‍රී ලංකාව ඉහළින් තියන්නට ආධ්‍යාත්මික පුජ්‍යලයක් වෙනවා ඒ කිව්ව කාලවකවානුව අතරතුර. ඉතින් මේ පුජ්‍යලයා කවුද කින්ද මන්ද කියන එක ඔයාලට බලා ගන්නට පුළුවන් වෙයි ඉදිරියේදී. ඉතින් ඒ සම්බන්ධව කතා කරා ඇති දැන්. ඉතින් ඒත් එක්කම අනාවැකි කීපයකුත් පොඩ්ඩක් මතක් කරන්නම් මම. මේ අනාවැකි කිව්වා කියලා අප්පට සිරි. පොළොන්නරුවෙන් ඇහෙනේ ඒ කටහඬ කිව්වපු අනාවැකි ඒ විදිහටම සිද්ධ වුණානේ කියලා මේ පොළොන්නරුවෙන් ඇහෙන කටහඬට මහත්තයා කියන්නට සූදානම් වෙන්නටත් එපා. වෙද මහත්තයා කියන්නට සූදානම් වෙන්නටත් එපා. සර් කියන්නට සූදානම් වෙන්නටත් එපා. මේ ලංකා වාසී සියලු දෙනාම මේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ වෙද මහත්තයෙක්වත් නෙවෙයි, සර් කෙනෙකුත් නෙවෙයි, මහත්තයෙකුත් නෙවෙයි. ඔයාලා වගේම ඇටමස්නාරලේ වලින් පරිපූර්ණ වූ ඔයාලා වගේම අහිංසකව ජීවත් වෙන පුජ්‍යලයක් තමයි මේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ. ඉතින් ඒකින්ද අපේ රටේ පමණක් උදවිය අනාවැකියක් කිව්වා කියලා සර් කියා ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. වෙද මහත්තයා කියා ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. මහත්තයා කියා ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. එහෙම මහත්තයෙක් නෙමෙයි මම, සර් කෙනෙක් නෙමෙයි මම, වෙද මහත්තයෙකුත් නෙමෙයි. ඒකත් මම වේලපා මතක් කරනවා. හැබැයි හොස්පිටල් වලින් බැහැ කියන, හොඳ කරන්නට බැහැ කියන ඕනම ලෙඩක් හොඳ කරන්නටත් මට පුළුවන් කියන එක මම මතක් කරනවා මේ මොහොතේ. ඉතින් ඒකින්ද ඒකත් මම මතක් කරනවා. හොඳේ. මොකද හොස්පිටල් වලින් බැහැ කියන ඕනම ලෙඩක් හොඳ කරන්නට මට පුළුවන් කියලා කිව්වට පස්සේ එතකොට ඔයාලට හිතන්න පුළුවන් ඇත්තටම මේ වෙද මහත්තයෙක් නෙවෙයි නම් ඉතින් මෙයා ඒ ලෙඩත් සුව කරනවා නම් එහෙනම් වෙද මහත්තයෙක් නෙවෙයිද මේ? එහෙනම් ડોක්ටර් කෙනෙක්ද මේ කියලා හිතන්න පුළුවන්. ડોක්ටර්ස් කෙනෙකුත් නෙවෙයි, වෙද මහත්තයෙකුත් නෙවෙයි. මම ඒකත් මතක තියාගන්න ඕන ඔයාලා. හැබැයි අර අනාවැකි මේ කියන අනාවැකි පෙළ අනේ ඕකා කියන බම්බුව, අනේ ඕකා කියන දේ බොරු තමයි ඕකා කියන්නේ කියලා ඉල්ලා හිතන පිරිසකුත් ඇති මේ සමාජයේ. තරම්ම
මනුස්ස වෙස්ෙන් සමාජයට පෙන්නගෙන යක්ෂ වෙස්ෙන් ජීවත් වෙන සමාජයක් තමයි මේ සමාජය තුල දැන් තියෙන්නේ. මිනිස්සෙක් විතර තමයි ලෝකෙට පේන්නේ. හැබැයි අතුලාන්තයේ තනිකර යකෙක් වගේ තනිකර යක්ෂයෙක් විතර තමයි තමන් රාජකාරී කරන්නේ. ඒ තරම්ම තමන් බුද්ධිමත් කියලා හිතුවට ඒ තරම්ම බුද්ධිමත් කියලා හිතාගෙන තමන් හිටියට තමන්ගේ වැරදි අඩුපාඩු තමන්ට පෙවුන්නේ නැතුණාට සමාජය දකින්න ගොඩයි. මම ඉස්සල්ලා කිව්වේ එකයි මම පොරක් නෙවෙයි. මම චරිතයක් නෙවෙයි. අපි පොරක් වෙමු. අපි චරිතයක් වෙමු. මේ ලංකාවේ ඉන්නේ සියලු දෙනාට මම කියන්නේ මම පොරක් නෙවෙයි. මම චරිතයකුත් නෙවෙයි. මම කැමතියි මම පොරක් වෙන්නේ නැතුව මම චරිතයක් වෙන්නේ නැතුව අපි චරිතයක් වෙන්න. අපි පොරක් වෙමු. අපේ රට තුල එතකොට අපේ රට මේ ලෝකේ ඉහළම මුදුන් මල්කඩ කරන්න අපේ මේ ශ්‍රී ලංකාවට පුළුවන්. අන්නේ ඒ තැනට සියලු දෙනාම සූදානම් වෙන්න. ඉතින් අදහස් සුබවාදී හිතන්න. තමන්ගේ අදහස් තමන්ගේ සිතන පතන සියලු අදහස් සුබවාදීව හිතන්න. තමන් මොනවා හරි දෙයක් කියනවා නම් තමන් මොනවා හරි දෙයක් මේ තමන්ගේ කටෙන් මේ විශ්වයට වචන මුදාහරනවා නම් එකපාරක් හිතන්න ඉස්සෙල්ලා 10 පාරක් පොඩ්ඩක් හිතන්න මම මේ කතා කරන දේ හරිද කියලා. තමන් අනුන්ට ඇඟිලි දික් කරනවට වැඩිය තමන් ගැන තමන් ඉස්සෙල්ලා නිවැරදි අවබෝධයක් තියාගෙන තමන් ජීවත් වෙන්න. ඉතින් මම කියන්නේ ලංකාවේ ඒ වගේම ලංකාවේ නගරවල දිස්ත්‍රික්කවල ගම්වල ඔය හැදනව නේද රුක් රෝපණය කරනවා කියලා වැඩසටහන් තියෙනව නේද? මම පෙර වීඩියෝ එකකිත් ඔය කතාව කිව්වද කොහෙද? ඔය රුක් රෝපණය කරනවා කියලා වැඩසටහන් තිබ්බට කොච්චර රුක් රෝපණය කරත් ඔයාලා වැඩක් නැහැ. තමන්ගේ හිත රෝපණය කරන්නට තමන්ට ශක්තියක් නැත්තම්. තමන්ගේ හිත රෝපණය කරගෙන නිවැරදි විදිහට තමන්ගේ හිත රෝපණය කරගෙන රුක් රෝපණය කෙරුවා නම් මේ විශ්වයේ පට්ටම ලස්සනයි. ඒ තරම්ම අලංකාරයි. මේ සබහාදාම ඒ තරම්ම ලස්සන සබහාදාමක් විදිහට තමන්ට දකින්න පුළුවන්. රයිට්. අනාවැකි කීපය ඉස්සරහට මම පොඩ්ඩක් දැන් මතක් කරන්නම්. මොකද නැත්තම් ඉස්සරහ වීඩියෝ තව ඉදිරියටත් වීඩියෝ දානවා. channel එක පොඩ්ඩක් subscribe කරගෙන යන්න. හොඳයි කියලා වටේ කියලා හිතනවා නම් bell icon එක click කරන්න. හොඳයි කියලා වටේ කියලා හිතනවා නම් පමණක් notification එකක් විදිහට පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬෙන් දාන පුවත් කිහිපේ ඔයාලට දැනගන්නට. ඉතින් නියගේ සම්බන්ධව කතා කරලා තිබ්බ අපේ රටේ පමණක් උදවිය. කාලගුණ දෙපාර්තමේන්තුවෙම කියලා තිබ්බා නියගයක් එනවා කියලා. ඔය ඊට පස්සේ අනාවැකි කියන කට්ටියක් තිබ්බා නියගයක් එනවා කියලා. හැබැයි මම කියනවා නියගයක් කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සලා නියගයක් කියන වචනේ තුල තේරුම දැනගන්න ඔක්කොම ඉස්සලා. වචනේ ප්‍රකාශ කරන්න ඉස්සලා. නියගයක් කියන්නේ සාමාන්‍යයෙන් මේ අර මේ දවස් 10ක් 12ක් 15ක් විතර මේ තදින් අවුව වැටෙන එකක් නෙවෙයි නියගයක් කියන්නේ. ඒ නියගය කියන වචනේ තුල තේරුම පොඩ්ඩක් ඉස්සලා දැන අඳුරගෙන නියගය ගැන කතා කරන්න කියලා මම ගොඩ දෙනෙකුට ඉල්ලා සිටිනවා. නියගයක් කියන්නේ සාමාන්‍ය මේ දවස් 10ක් 12ක් 15ක් විතර තද අවුවක් වැටෙන එක නෙවෙයි නියගයක් කියන්නේ. නියගයක් කියන්නේ ගස් කොළන් මැරෙන්නට ඕන සබහාදාමේ තියෙන වතුර බිඳක් නැතුව බොන්නට වතුර බිඳක්වත් නැති වෙන්නට ඕන සමාජයේ තියෙන ජීවත් වෙන මේ ආදරණීය මිනිසුන්ට සහ සතා සිව්පාවට ලින් හිඳෙන්න ඕන පොළව ඉරි තලෙන්න ඕන අන්න ඕක තමයි නියගය කියන්නේ. නැතිනම් දවස් 12 15ක් විතර මේ තදවුවක් වැටුණා කියන්නේ ඕක නියගයක් එහෙම නෙවෙයි. පොළව ඉරි තලලා ලින් වල වතුර හිඳිලා බොන්නට අහිංසක මිනිසුන්ට සතා සිව්පාවට බොන්නට වතුර බිඳක්වත් නැතිව අන්න ඒ දේවල් වලට තමයි නියගයක් කියන්නේ. නැත්තම් මේ අවුරුදු දවස් 10ක් 12ක් 15ක් විතර මේ තදවුවක් වැටෙන එක නෙමෙයි. ඒ දවස් 10ක් 12ක් 15ක් කියන්නේ සාමාන්‍යයෙන් ඕක මේ ඔය විදිහට අවුව වැටෙනවා.
මේ පොළොන්නරුවේ පැත්තේ එහෙම ඔය අවුව ගැන හොඳටම දන්නවා. පොළොන්නරුවේ පැත්තේ කට්ටිය මේ ඕවට නියගවල් නෙවෙයි කියන්නේ. ඔය හම්බන්තොට පැත්තේ එහෙම ඊට පස්සේ ඔය මොණරාගල පැත්තේ එහෙම අම්පාර පැත්තේ එහෙම මේ නියගවල් කියන්නේ ඕව නෙවෙයි. ඕක කියන්නේ මේ තද හිරු රශ්මියක් වැටෙනවා කියන එක තමයි ඕකට කියන්නේ. ඉතින් ඒකෙන්ද බය වෙන්න එපා. මේ 2026 අවුරුද්ද ගැන නියගයක් එනවා කියලා පමණක් කට්ටිය කියනෝනේ. නියගයක් එන්නේ නැහැ හොඳේ. බය වෙන්නට එපා. අපේ ලංකාවේ ආදරණීය ඇත්තටම මගේ හිතවත් අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා සහෝදර සහෝදරයෝ බය වෙන්නට එපා. අපේ රටට මේ 2026 අවුරුද්දේ නියගයක් එන්නේ නැහැ. ඒක පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬේ අනාවැකියක් නෙවෙයි කියන්නේ හොඳේ. අනාවැකියක් නෙවෙයි කියන්නේ එන්නට දෙන්නේ නැහැ. පොළොන්නරුවෙන් මේ ඇහෙන කටහඬ නියගයකට එන්න දෙන්නේ නැහැ. මොකද වතුර ටිකක් වුණත් ෆිල්ටර් කරලා තමයි අපි අහිංසක මිනිස්සු බොන්නේ. මේ කතා කරන මම ඒ වගේම මේ කතාව අහන් ඉන්න ඔයාලත්. ඒ වතුර ටිකක් වුණත් ෆිල්ටර් කරලා බොනකොට නියගයක් ආවොත් එහෙම අපිට වතුර ටිකක්වත් බොන්න තියෙයිද? ගෙදර උයා පියා ගන්නවත් වතුර ටිකක් තියෙයිද ලිං වල වතුර ඉඳනොත් එහෙම? නියගවල් කියන්නේ අන්න ඒවට. ඒකින්ද මේ දවස් කීපයක් තදින් අවුව වැටෙන එක නෙවෙයි නියගයක් කියන්නේ හොඳේ. ඔය දවස් 10ක් 12ක් තදින් අවුව කරනවා කියන ඕක නියගයක් නෙවෙයි. ඉතින් ඒකින්ද නියගයක් එන්නේ නැහැ. නියගයේ සම්බන්ධව කතා දෙයක් නැහැ. පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ 2026 අවුරුද්දේ කිසිම නියගයක් ඇති වෙන්නට ඉඩ තියන්නේ නැහැ. ඒක ඊටමත් සතුටින් කියන්නේ මගේ ලංකාවාසී ඕ සියලු දෙනාටම. ඒත් එකම තමයි අපි පොඩ්ඩක් හැරෙමු ලංකාවේ ඉහළ කෙරවලයි මෙහා කෙරවලයි. බලමු අපි මඩකලපුව පැත්තට අපි පොඩ්ඩක් මඩකලපුව පැත්ත පොඩ්ඩක් ගැන කතා කරමු. මඩකලපුව පැත්ත සම්බන්ධව කතා කරනකොට මඩකලපුවට ආශ්‍රිතව ළඟදිම දවසක ගිනි ගැනීමක් සිදුවීමට නියමිතයි. ඉතින් සමහර විට ගින්නෙන් ලොකු අනුතුරුදායී ස්වභාවයක් මඩකලපුව ආශ්‍රිත පැත්තේ සිදුවීමක් සිද්ධ වෙන්නට නියමිතව තියෙනවා. ඒත් එක්කම තමයි මඩකලපුවත් එක්කම එහා පැත්තට අපි පොඩ්ඩක් ගලමු. ඒ සීමාවටම මේ මඩකලපුව ආශ්‍රිතවම ගත්තොත් එහෙම පාසිකුඩා වෙරළ තීරයේ තියෙනවා. මුළු ලංකාවම දන්නවා. ඒ වගේම මුළු ලෝකෙම දන්නවා පාසිකුඩා වෙරළ තීරයේ තියෙන්නේ කොහෙද කියන එක. ඉතින් පාසිකුඩා වෙරළ තීරය ගත්තොත් එහෙම පාසිකුඩා වෙරළ තීරය ගැන ඒ කියන්නේ පාසිකුඩා වෙරළ තීරය ආශ්‍රිතව ඊටාත්ම මේ මෑත කාලෙනම මේ 2026 අවුරුද්දේ පාසිකුඩා වෙරළ තීරය ආශ්‍රිතව කුමන හෝ සිදුවීමක් සිද්ධ වෙන්නට නියමිතයි. ඒ සම්බන්ධවත් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න පොඩ්ඩක් පාසිකුඩා වෙරළ තීරයේ අවට ඉන්න පිරිස හා සමානවම පාසිකුඩා වෙරළ තීරයේ සුන්දරත්වය දැක ගන්නට යන ඔයාලා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. පාසිකුඩා වෙරළ තීරයේ ආශ්‍රිතව කුමන හෝ සිදුවීමක් සිද්ධ වෙන්නට නියමිතයි. ඒකත් මම මතක් කරනවා. ඒත් එකම අපි කොහෙටද අනිත් පැත්තට යන්නේ? අපි කොහෙද? මේකම පැත්තට යන්න. පාසිකුඩා වෙරළ තීරය ගැන කිව්වා. ඒත් එක්කම අපි මීගමුව ප්‍රදේශයේ අපි වෙරළ එකට යන්න. අපි මේ මොහොතේ මීගමුව ප්‍රදේශයේ වෙරළ තීරයක් ආශ්‍රිතවත් කුමන හෝ සිදුවීමක් සිද්ධ වෙන්නට නියමිතයි. මේ 2026 අවුරුද්ද ඇතුළත මීගමුව වෙරළ තීරය ආශ්‍රිතව කුමන හෝ සිදුවීමක් සිද්ධ වෙන්නට නියමිතයි මේ 2026 අවුරුද්ද ඇතුළත. ඉතින් ඒකත් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. මීගමුව වෙරළ තීරය ආශ්‍රිතව ඉන්න ඒ උදවිය ඒත් එකම මීගමුව වෙරළ තීරය ආශ්‍රිතව දීවර කට්ටිය ඉන්නවා. දීවර ජනතාව ඒ වගේ සුන්දරත්වය නරඹන්නට අපේ රටේ පිරිස යනවා. අපේ රටේ පිරිස යනවා ඒ වගේ සුන්දරත්වය මේ විඳිනට. ඉතින් ඒකින්ද පරිස්සම් වෙන්න. මීගමුව වෙරළ තීරය ආශ්‍රිතව කුමන හෝ සිදුවීමක් සිද්ධ වෙනවට නියමිතව තියෙනවා. අපි මැද පෙරදි ගහස යට තියෙන මේ ඒප් සම්බන්ධව අපි අවසානයේට මම මතක් කරන්නම්. ඒත් එක්කම අපි යමු ඉහළම තැනට. රටේ ලංකා සිටියේ මේ ඉහළම තැනට අපි යමු.
පොඩ්ඩක් යාපනයේ පැත්තට. යාපනයේ පැත්තේ මොකද සිද්ධ වෙන්නේ මේ අවුරුද්දේ නැවත මොකක් හරි සිදුවීමක් සිදු වෙනවා කියලා වලට හිතෙනවද? දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා මේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬට යාපනයේ පැත්තේ නැවතත් යාපනයේ පැත්තේ කලකෝලාලේ තත්ත්වයක් ඇති වෙයි. නැවතත් මේ 2026 අවුරුද්ද ඇතුළත නැවතත් 2026 අවුරුද්ද ඇතුළත කියන්නේ පුංචි දවස් කිහිපයක් ඉස්සෙල්දී අද ඉඳන් ඉදිරියේදී පොඩ්ඩක් බලන්න යාපනයේ පැත්තේ නැවතත් කලකෝලාලයක් 아무තු දෙයක් සිද්ධ වෙයි. කැරල්ලක් සමග අනිවාර්යයෙන්ම එහෙම දෙයක් යාපනයේ පැත්තේ සිදුවීමක් යම් කිසි අරුම පුදුම කලකෝලාල තත්වයක් හෝ එහෙම නැතිනම් යාපනයේ පැත්තේ හිතා ගන්නටත් බැරි අයුරින් විශේෂ සිදුවීමක් සිද්ධ වෙනට නියමිතයි අපේ මේ 2026 අවුරුද්ද ඇතුළත. ඒත් එක්කම අපි ලංකාවේ අවසාන තැනට අපි කොතැනද අපි මෙතන යන්නේ අපි රයිට් පෞගි දවස්වල කතා වුණා ඇල්ල ලොකු ආందోලනාත්මක වන සිදුවීමක් ඇල්ලේ සුන්දරත්වය බලන්නට යන ඛේදවාචකයක් සිදු වුණා බස් අනතුරක්. ඉතින් ඒ අනතුර ඉවරනවත් එක්කම නැවත ඔන්න ඇල්ල සම්බන්ධව තමයි මේ කතා කරන්නට යන්නේ. ඇල්ල ආශ්‍රිතව ඔය ඇල්ල බලන්නට යන ආශ්‍රිතව ඔය අපේ රටේ ආදරණීය ජනතාව ඇල්ල ආශ්‍රිතවත් කුමනෝ සිදුවීමක් සිද්ධ වෙනට නැවතත් නියමිතයි මේ 2026 අවුරුද්ද ඇතුළත නැවතත් ඇල්ල ආශ්‍රිතව කුමනෝ සිද්ධියක් සිද්ධ වෙනට නියමිතව බව තියෙනවා කියලා මට විශේෂයෙන් දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඒ සම්බන්ධවත් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. ඇල්ලාවට ඉන්න කට්ටිය ඒ වගේම ඇල්ල නරඹන්නට යන කට්ටිය ඒ පාර ආශ්‍රිතව ගමන් කරන කට්ටිය චුට්ටක් බලන් ඉන්න අවධානයෙන් ඉන්න විමසිලිමත් වෙන්න. ඇල්ල ආශ්‍රිතව කුමනෝ සිදුවීමක් සිද්ධ වෙනට නියමිතයි නැවතත් මේ 2026 අවුරුද්ද ඇතුළත. රයිට් අපි යමු අපේ රටෙන් ඔප්පට ඇමරිකාව පැත්තට පොඩ්ඩක් යමු. අපි ඇමරිකාව ගත්තොත් එහෙම ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන මේ දවස්වල ආందోලනාත්මක වචන කීපයක් ආందోලනාත්මක විදිහට චරිතයක් විදිහට ඉන්නවා. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ තරම්ම බිහිසුණු යුද්ධයක් තියෙන්නේ. ඒ බිහිසුණු යුද්ධය අතරතුර ආందోලනාත්මක චරිතයේ විදිහට ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව කතා වෙනවා සෝෂල් මීඩියා වල පුවත්පත්වල. ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන 아무තු කතාබහකට ලක් වෙනවත් එක්කම පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬමුත් කියන්නට යන්නේ ඇමරිකාවේ ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන මේ කියන්නට යන්නේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬත්. බොහෝ දුරට 5 වෙනි මාසේ 23 වෙනිදාට මෙහෙයින් වෙන්නටත් පුළුවන්. රයිට් ඕකේ. අපි මෙහෙම කතා කරමු. 5 වෙනි මාසේ 23 වෙනිදාට වෙනකොට රයිට් අපි එතනින් එහාට අපි ගමු 5 වෙනි මාසේ 31ම ගමුකෝ. 5 වෙනි මාසේ 31 වෙනිදාට මෙහෙයින් 5 වෙනි මාසේ 31 වෙනිදාට මෙහෙයින් මේ 2026 අවුරුද්දේ 5 වෙනි මාසේ 31 වෙනිදාට මෙහෙයින් ඇමරිකාවේ හිතා ගන්නටත් බැරි දේශපාලන නායකයෙක් මිය යන්නට සූදානම් කියන එක. එහෙම නැතිනම් දේශපාලන නායකයෙක් ඇමරිකාවේ 2026 5 වෙනි මාසේ 31 වෙනිදාට මෙහෙයින් ඇමරිකාවේ දේශපාලන නායකයෙකුට කුමන හෝ අනතුරක් සිදුවීමට නියමිතව බව පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ මතක් කරනවා. සමහර විට දිනේ මතක් කරොත් හරියට අපි බලමු පොඩ්ඩක් 5 වෙනි මාසේ 23 වෙනිදා වෙන්නත් පුළුවන්. මේ 2026 අවුරුද්දේ 5 වෙනි මාසේ 23 වෙනිදා වෙන්නත් පුළුවන්. ඒ දේශපාලන නායකයා බොහෝ දුරට ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්නත් පුළුවන්. අනතුරක් සිද්ධ වෙන්නට නියමිතයි ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්න පුළුවන් බොහෝ දුරට. මම අනුමාන කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා. එහෙම නැතිනම් වෙනත් දේශපාලන නායකයෙක් වෙන්නත් පුළුවන්. රයිට්. ඉතින් ඒකින්ද ඇමරිකාවට සම්බන්ධව ඔන්න කිව්වා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලොකු දඬුවමක් ලැබෙන්නට සිද්ධියක් තියෙනවා. විශ්වයෙන් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශාල දඬුවමක් සිද්ධ වෙන්නට නියමිතව තිබෙනවා. මේ 5 වෙනි මාසේ 31ට මෙහා 2026 5 වෙනි මාසේ 31 වෙනිදාට මෙයින් ඔය හැම
රටකම රටටම එක එක සිදුවීම් කරන්නට කියලා හිතන් හිටියට ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයෝ චුට්ටක් පරිස්සම් වෙන්න මේ විශ්වයෙන් පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ මේ කියන්නේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ නැවතත් ඔබට කියන්නේ පොළොන්නරුවෙන් ඇහෙන මේ කටහඬ නැවතත් ඔබතුමාට කියන්නේ ඇමරිකාවේ ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයෝ පරිස්සම් වෙන්න 5 වෙනි මාසේ 31ට මෙයින් ඔබතුමාගේ රටට ඔබතුමාගේ දේශපාලන නායකයෙකුට අනතුරක් සිද්ධ වෙන්නට පුළුවන් විශාල අනතුරක් බොහෝ දුරට ඔබතුමාට වෙන්නටත් පුළුවන් පරිස්සම් වෙන්න. ඉතින් රයිට් ඇති නැවත වීඩියෝ එකක් ඉස්සරහට ඔයාලත් එක්ක වීඩියෝ එකකින් හමු වෙන්න. රටට ආදරය කරන්න, සබහාදහමට ආදරය කරන්න, විශ්වයේ විශ්වාස කරන්න, තමන්ගේ ආගමට ආදරය කරන්න. ඒ ආගම කිව්වොත් එහෙම බුද්ධ ආගමම කියලා නියමයක් නැහැ. ක්‍රිස්තියන්ම කියලා නියමයක් නැහැ. ඉස්ලාම් මැලේබර්ග කියලා නියමයක් නැහැ. කතෝලිකද කියලා වෙන නියමයක් නැහැ. තමන්ට කැමති, තමන් අදහන, තමන්ට සුදුසු ආගම මොකද්ද? එන්නේ ආගමට ගරු නම්බුවක් වෙන විදිහට, තමන්ගේ ආගම ඉහළම මුදුන් මල්කඩ විදිහට මේ විශ්වයේ තමන් සලකගෙන, විශ්වයට ආදරය කරගෙන, තමන්ගේ ආගමට ගරු බොහොමන් කරගෙන, නිවැරදි සිතුවිලි ඇති කරගෙන, නිවැරදි විදිහට ජීවිතේ රැකගෙන මේ විශ්වයේ ලස්සන ජීවිතයක් ගත කරන්නට ලංකාවේ වෙසෙන මගේ ආදරණීය සහෝදර ජනතාවටත් ඒ වගේම මුළු ලංකාවෙම වෙසෙන මගේ ආදරණීය සතා සිව්පාව ඇලදොල ගංගා සිළු දෙනාටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ලස්සනට ජීවත් වෙන්නට, විශ්වයෙන් ජීවත් වෙන්න, මේ විශ්වයේ ලස්සනට ජීවත් වෙන්නට වරම් වාසනාව ඔබට ලැබෙන්නට කියලා. ඉතින් ඒකින්ද මුළු ලංකා වාසී සියලු දෙනාටම ඒ විදිහට මම කිව්වා වගේම මුළු ලෝක වාසී සියලු දෙනාටත් ඔබටත් ලස්සනට ලෝක වාසී සියලුම ජීවත් වෙන සතා සිව්පාව අහිංසක ජනතාව ඔබටත් ඒ වගේම ලස්සනට ජීවත් වෙන්න වරම් වාසනාව මේ විශ්වයේ ඉඩසැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුළු ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම ජීවත් වෙන ආදරණීය මගේ හිතවත් ලෝක වාසී ලංකා වාසී සියලු දෙනාටම හදවතින්ම ආදරණීය ජනතාවට ඒ වගේම සතා සිව්පාව ගහකොළ ඇලදොල ගංගා සියලු දෙනාටම මේ විශ්වයේ තිබෙන්නා වූ සියලු දෙනාටම හදවතින්ම මම ආදරෙයි